sul rankaから友達で来たんで、で、日本のなんか料理食べたってそう言ってるから、これは日本のピクルです。いろいろあるんですけど、これ天ぷら、これ刺身、これが一番うまいと思います。じゃあぜひ食べてください。ඕගොල්ලෝ සේරම කාලා බලන්න කොහොමද රහ කියලා. ඒක තමයි අපි දෙන්න කියන්නේ. ඔව්. ඒ වගේම මේ චිකන් එක. මේ චිකන් එක හදන්නේ බ්‍රෙස්ට් එකෙන් ගත්ත අර මස් වලින් අරගන්නේ. ඉතින් ඒක මික්ස් කරලා ගන්නේ සුදු ලුණු ජින්ජර් පේස්ට් එකක් අරගෙන. දෙහි ටිකක් දාලා. ඉතින් ඕගොල්ලෝ කාලා බලන්න කොහොමද කියලා. ලංකාවේ ආපු මගේ යාළුවන්ට මම ඔන්න දෙන මේකක්. මේක මොකද්ද? මේවා තමයි සස්මි කියන්නේ. මේ ඇවිල්ලා මාළු ජාතිය. එතකොට මේක මගුරු කියද ලංකාවේදී මම දන්නේ බලය කියන විදියට. එතකොට මේක තමගෝ කියන්නේ මේ අර බිත්තර එක අර මේ කොටස් කරලා විදියට මේගොල්ලෝ හදන ට්‍රැඩිෂනල් එකක් මේක. එතකොට මේකත් ඒගොල්ලන්ගේ කට්ටියකින් එන එකක්. එතකොට මේක බෙල්ලන්ගෙන් එන එකක්. එතකොට මේක වසබි කියන්නේ අර පොඩ්ඩක් සැරයි. ඉතින් අර ඒ අලේට ලංකාවේ නම් එහෙම අලයක් මං අහලා නැහැ නේද? හම්බෙලා නැහැ. අර නිකන් නිලුම් අලයක් වගේ උනට මේක මේ හරි සැරයි කියන්නේ අර අපි ස්පයිස් සැරක් නෙමෙයි මචං එන්නේ නේ. මේක එන්නේ අර නහයෙන් එන මාර ටේස්ට් එකක් එක්ක එන්නේ. ඒක හරිද? මොකද අපි මේක රෝනේ මචං මේක මෙයා කරන්නේ. ඒක හන්දා මේකයි අපි මේ ඒක කන්නේ මේ සෝස් මේ සෝයාබීන් වලින් හදපු සෝස් එකත් එක්ක. ඒක මගේ යාළුවන්ට මචං මේවා මේ අපි හදපු කියන්නේ දැන් මේගොල්ලන්ගේ තව තියෙනවා මචං අර බෙදපු කේස් මචං. ඒතකොට මෙතන වට්ටක්ක තියෙනවා. එතකොට මෙතන ඉස්සා ඉන්නවා, බතල තියෙනවා. මේ ඉතින් ටේස්ට් එක චෙක් කරලා බලමු. මේ සලාඩ් එකේ මොකද්ද වෙනස? සලාඩ් එක නම් හැබැයි මේකයි ඇත්තටම මට කියන්න මේක මං ගෙන්නුවේ වෙස්ටර්න් එකක් මේ ගෙන්නුවේ. මේක නම් ජපනිස් එකක් නෙමෙයි. ජපනිස් එකක් ගෙන්න නම් ගොඩක් වෙලාට පිකල්ස් සමා තියෙන්නේ. මේ පිකල්. ඒකයි. මෙන්න මේක තමයි මේ හැම රෙස්ටොරන්ට් එකක ගියම මෙන්න මේ කෑල්ල තියෙනවා. ඒ කියන්නේ අපිට ලාභ අපි ලංකාවේදී අපේ ලාභ විදියට ඉතාම අඩුවේ මේ ගන්න පුළුවන් මේ පිකල් එකක් මේක එනකොට හොඳටම රහයි. මේක කිමුචි කියන්නේ ඇත්තට මේක මුලින්ම ඇවිල්ලා තියෙන්නේ චයිනීස් වලින්. කොරියන් නෙමෙයි. නෑ කොරියන් නෙමෙයි ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ චයිනීස්. අපේ ලංකාවේ තියෙන චයිනීස් කැබේජ් කියලා. ඔව්. චයිනීස් කැබේජ් වලින් තමයි මේක හදන්නේ. ඒගොල්ලන්ගේ තහ තියෙන උනාට මේ ඒගොල්ලන්ට වඩා ගොඩක් මේක කන්නේ අරගොල්ලෝ. මොකද මේ කොරියන් කට්ටිය. මේක පිපිඤ්ඤා. ඒ වුණාට මේ නිකම් පිපිඤ්ඤා නෙමෙයි ඈ. මේක ලුණු වලින් ලුණු වතුරට දාලා ඒව හදපු පිපිඤ්ඤා. මේ මොකද්ද මේ? ඒක පිපිඤ්ඤා එකේ තව ටිකක් කාලයක් තිබ්බ එක. අන්න මෙන්න මේකේ තිබ්බ තව ටිකක් තිබ්බ කාලයක් මේක. ඔයා මැක්ඩොනල්ඩ් බන් එක කාලේ තියෙනවද? මැක්ඩොනල්ඩ් බන් එක පිපිඤ්ඤා කෑල්ලක් තියෙනවද? ඔබ දැකලා තියෙනවද? මේ ලංකාවේ එක නැද්ද? නෑ ලංකාවේ වාහනේ. ඈ? මේ තියෙනවා. නෑ මගේ ලංකාවේ වාහනේ. අන්න ඒකේ තියෙනවා මේ මැක්ඩොනල්ඩ් බන් එකට එනවා පොඩි පිපිඤ්ඤා කෑල්ලක්. ඒක තියෙන්නේ මේක ගොඩක් වෙලා හදපු එකක් තමයි තියෙන්නේ පිකල් එක. එතන මේ ඩ්‍රින්ක් එකේ විශේෂත්වය මොකක්ද? ඩ්‍රින්ක් එකේ විශේෂත්වය කියන්නේ ඕක තමයි. ඇත්තට මේකෙන් අපි කොච්චර මස් කෑවත් මේව කරත් ඒගොල්ලන් අපේ බඩේ තියෙන මේ දිස්තරේ කපලන එකක් තමයි ඕක තියෙන්නේ. ඕක. ග්‍රීන් ටී එක. ග්‍රීන් ටී එක. මේක අනන්න. ඒ 119 නේ. ඔව්. මේක 119. ඒ 119 කියන්නේ මේක පොලිස් එතකොට. ගණන්ට මේ බෙදන්න. කාම ජක.